ආයුබෝවන් තෙරුවන් සරණයි සියලු දෙනාටම අඹදණ්ඩේගම තුම්පැලේ විහාරස්ථ ධම්මදාරී බෞද්ධ සංගමේ අද මේ අවස්ථාව අපි උදා කරගන්නේ 2025 වර්ෂයේ පොසොන් පොය නිමිති කරගනිමින් ජූනි මාස 10 11 12 13 යන දින 4 පුරාවට තුම්පැලේ විහාරස්ථාන භූමිය කේන්ද්‍ර කරගනිමින් අපි ධම්මදාරී බෞද්ධ සංගමයේ මගින් පොසොන් කලාපයක් පැවැත්වුවා. ඒ පොසොන් කලාපය සාර්ථකව නිමා කරගන්නට අපට සහයෝගය ලබා දුන විවිධ පාර්ශවයන්. ඉතින් සියලු දෙනා වෙනුවෙන්ම අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා මේ මාධ්‍ය සාකච්ඡාව තුළ ස්තුතිය පළ කරන්නට. ඒ සඳහා තමයි අපි මේ අවස්ථාව උදා කරගත්තේ. ඒ අනුව මේ අභිනව වශයෙන් අපි තුම්පැලේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් ධම්මදාරී බෞද්ධ සංගමයේ පිහිටුවා. ඉන් අනතුරු අපේ පළවෙනිම වැඩසටහන හැටියටයි අපි මේ පොසොන් කලාපය මේ විහාරස්ථානය තුළ ක්‍රියාත්මක කළේ. මේ ධම්මදාරී බෞද්ධ සංගමේ ප්‍රධාන අනුශාසකත්වයේ දරන අප විහාරස්ථානයේ ඇතුළු විහාරගණයේ විහාර සප්තමහා විහාරාධිපති අමරපුර ධර්මරක්ෂිත මහානිකාය ඌව පළාත් ප්‍රධාන සංඝනායක අතිගෞරවාස්පද ශාස්ත්‍රපති අපේ අවසරයි අඹේවල මංගල කාශ්‍යප අලංකාර නායක හාමුදුරන් වහන්සේ අපි මුලින්ම සිහිපත් කරනවා. උන්වහන්සේගේ අවවාද අනුශාසනා මඟ පෙන්වීම යටතේ තමයි අපිට මේ සාර්ථක පොසොන් කලාපය නිමා කර ගන්නට පුළුවන්කම ලැබුණු සාර්ථකව නිමා කර ගන්නට ආරම්භයේ ඉඳලම අවසානයේ දක්වාම අපේ ගෞරවාස්පද නායක හාමුදුරන් වහන්සේ ඒ වගේම තුම්පැලේ විහාරස්ථානයේ විහාරාධිකාරී කුරුමවල ශ්‍රී කාශ්‍යප මූලික පිරිවෙන් පරිවෙනාචාර්ය අතිගෞරවාස්පද ශාස්ත්‍රවේදී අවසරයි ගෞස්වේ රාහුල කාශ්‍යප අලංකාර අපේ ලොකු හාමුදුරන් වහන්සේ මූලික කරගනිමින් අපි උන්වහන්සේලාගේ අවවාද අනුශාසන ආශිර්වාද මැද තමයි මේ කටයුත්ත සිදු කරන්නට යෙදුනේ. මේ සියලු කටයුතු සාර්ථක කරගන්නට අපට මඟ පෙන්වීම කළා. සියලු දේ පිළිබඳව සොයා බලලා මේ කටයුත්තත් එක්ක සාර්ථකව අපිත් එක්ක එකතු වෙලා කටයුතු කරන්නට යෙදුණා. ඒ පළමු කොටම අපේ නායක හාමුදුරන් වහන්සේට, අපේ රාහුල හාමුදුරන් වහන්සේට, ධම්මදාරී බෞද්ධ සංගමයේ සියලු දෙනා වෙනුවෙන්ම අපගේ ගෞරවනීය නමස්කාර පූර්වක ස්තුතිය ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම සිහිපත් කරන්නට ඕන ඌව රෝස්ලන් තේ කර්මාන්ත ශාලාවේ අධිපතිතුමා අපිට මේ කටයුත්ත සිද්ධ කරන්නට මේ තොරන් රාජයා මේ විහාරස්ථානයට රැගෙන එන්නට ඒ අවශ්‍ය මූලික ප්‍රවාහන පාසුකම් විශාල දුරක ඉඳලා මේ ස්ථානයට අපි මේ තොරන් රාජයා රැගෙන ආවේ. ඉතින් මේ රැගෙන ආපු අවස්ථාවේදී අපි එතුමන්ට මතක් කළ සැනින්ම ගමේ විහාරස්ථානයේ තරුණයෝ කරන වැඩේ කියන ආකල්පය ඉතාම හොඳ ධනාත්මක විදියට අපිට අපිව දිරිගන්වමින් එතුමා මේ කටයුතු සඳහා පූර්ණ දායකත්වය ලබා දුන්නා. එතුමාගේ ආයතනයේ සතුව තියෙන ලොරි රථ කීපයක්ම අපිට ලබලා දීලා කීප අවස්ථාවකම ලබලා දීලා මේ කටයුත්ත අතිශය සාර්ථක කරගන්න මූලිකම ක්‍රියාදාමයේ වෙනුවෙන් එතුමා අපිට විශාල දායකත්වයක් දැක්වුවා. ඒ වගේම මේ කටයුත්ත නිමාවටපත් වෙලා නැවත මීරිගම ප්‍රදේශයේ දක්වා මේ තොරන් රාජා ප්‍රවාහනය කිරීම සඳහා එතුමා අවශ්‍ය සියලු ප්‍රවාහන කටයුතු සලස්වලා දීලා ඊට අමතරව විහාරස්ථානයේදී අපි මේ කටයුත්තත් එක්ක සිදු කළ විවිධාකාර වූ අවස්ථාවන් වල දැනුම් දී දුණු සැනින්ම එතුමා ඒ සඳහා අවශ්‍ය සියලු පාසුකම් සපයලා මේ කටයුතු සාර්ථක කරගන්න ඉතා විශාල දායකත්වයක් දැක්වුවා. ඒ වගේම එතුමාගේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා එකතු කරගෙන මේ පොසොන් කලාපයට සමගාමීව සියලු දෙනා පැමිණි සියලු දෙනා වෙනුවෙන්ම දන්සැල් ආදී පවත්වලා සංග්‍රහයන් ආදී සිදු කරලා අතිශය මහත් කැපවීමක් දක්වපු ආයතනයක් විදියට ගමට තියෙන ලොකු සම්පතක් විදියට අපි තාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ නිසා මේ පොසොන් කලාපය සාර්ථක කරගන්නට දායකත්වයේ දැක්වූ සහයෝගය ලබා දුන්නු ඌව රෝස්ලන් තේ කර්මාන්ත ශාලාවේ අධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට නිලධාරී මාතෘ සියලු දෙනාටම අපගේ ගෞරව ප්‍රණාමය මේ අවස්ථාවේදී ධම්මදාරී බෞද්ධ සංගමයේ විදියට පුද කරන්නට කැමතියි. ඒ වගේම සිහිපත් කරනවා රෝස්ලන් වතු අධිකාරීතුමා අපි මේ තොරන් රාජයා ඉදිකිරීමේදී අපට සැකිල්ල නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය යකඩ බට ආදී අවශ්‍ය වුණා. ඉතා විශාල මුදලක් අපිට වැය කරන්නට සිද්ධ වුණා ඒ සඳහා. නමුත් අපි වතු අධිකාරීතුමා මුණ ගැහිලා වතු අධිකාරීතුමා දැනුවත් කළා අපට මේ සඳහා අවශ්‍ය පහසුකම් සපයන්නට. එතුමා සතුව තිබූ සියලුම ඒ GI බට අපිට ලබලා දීලා මේ කටයුත්ත අතිශය සාර්ථක කරගන්නට එතුමා අවශ්‍ය පහසුකම් අපිට සැලසුවා. ඒ වගේම එතුමාගේ කාර්ය මණ්ඩලය සමග
මේ ස්ථානයට පැමිණ ඒ සියලු දෙනා වෙනුවෙන්ම දන්සැල් පවත්වලා මේ පොසොන් කලාපය තව තවත් වර්ණවත් කරන්නට එතුමාගේ ආයතනය සහ එතුමා මහත් වූ දායකත්වයක් දැක්වුවා. එබැවින් රෝස්ල් වතේ අධිකාරීතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට අපගේ ගෞරවය ප්‍රණාමය මේ අවස්ථාවේදී ධම්මදාරී බෞද්ධ සංගමයේ විදියට අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම සිහිපත් කරන්නට ඕන අමදණ්ඩේගම ගම්මානයේ තියෙන එකම පාසල බඹරගම් මහා විද්‍යාලය අපි මේ පොසොන් කලාපයේ ආරම්භක වැඩේ හැටියට අපි පහන් කෝඩු නිර්මාණය කිරීම පිළිබඳව සාකච්ඡා කරන්න අපේ පාසලට ගියා අපේ ගෞරවනීය විදුහල්පතිතුමා මුණ ගැහෙන්නට. ඒ අවස්ථාවේදී මේ පොසොන් කලාපයේ පළවෙනිම අපි සම්බන්ධ වුණු පළවෙනි ආයතනයේ විදියට අපි අපේ පාසලත් එක්ක සම්බන්ධ වුණේ රාජ්‍ය ආයතනයේ විදියට. ඉතින් ඒ වෙලාවේ අපේ ගරු විදුහල්පතිතුමා ඉතාම ධනාත්මක විදියට අපිව දිරිගන්වලා මේ වැඩසටහන සාර්ථකව කරගන්නට ඔබට පුළුවන් කියන ඒ ප්‍රකාශය සිද්ධ කරලා පාසලෙන් කරන්න පුළුවන් උපරිම දායකත්වය දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා කියන විශ්වාසනීය ප්‍රකාශය කළා. ඒ එතුමාගේ විශ්වාසනීය ප්‍රකාශයත් එක්ක තමයි අපිට මේ ගමන ධනාත්මකව ඉතාම හොඳ ගමනක් විදිහට යන්න අපිට සිතට ශක්තිය ධෛර්යය ඇති වුණේ. ඉතින් ඒ නිසාවෙන් මේ පහන් කූඩු 100කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කරලා දීලා ඒ වගේම රතපහන තදබදය ඇති වෙයි කියලා අපි පාසලේ ක්‍රීඩා පිටිය අපි එතුමාට සඳහන් කරා වාහන නැවතුම් පොළ හැටියට ලබා දෙන්නට කිසිම පැකිලීමකින් තොරව ඒ අවශ්‍ය විදුලි පහසුකම් ලබා දීලා එතුමා ඒ ක්‍රීඩා පිටිය අවශ්‍ය පරිදි සකස් කරගෙන ඒ රතවාහන ගාල් කිරීමේ කටයුතු සියල්ල සාර්ථකව සිද්ධ කර ගන්නට ඒ සියලු පහසුකම් සපයලා දුන්නා. ඒ වගේම සහභාගී වුණා මේ අවස්ථාවේ සියලුම කටයුතු සඳහා එතුමාගේ දායකත්වයේ සහභාගීත්වය ලබා දුන්නා. ඒ අනුව බඹරගම් මහාවිද්‍යාලයේ ගෞරවනීය විදුහල්පතිතුමන්ට නීති විදුහල්පතිතුමිය ගෞරවනීය ආචාර්ය මණ්ඩලයේ දුවා දරුවන් ඇතුළු සියලු දෙනාටම ධම්මදාරී බෞද්ධ සංගමයේ ගෞරවය ප්‍රණාමය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්නට කැමැතියි. ඒ වගේම මේ කටයුත්ත සාර්ථක කර ගැනීමේදී අපට ලියංගහවල මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය ඒ වගේම අඹදණ්ඩේගම වසම භාරව කටයුතු කරන නිලධාරී මහත්මයා ඇතුළු පොලිස් ස්ථානයේ නියෝජනය කරමින් ඉතා විශාල පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් මේ දින 4ම යොදවලා ඊට පෙරත් රැස්වීම් වාර කීපයක් ඇඳවලා මේ පොසොන් කලාපය තුල ආරක්ෂක විධිවිධාන සකස් කරන ආකාරය පිළිබඳව දැනුවත් කරලා ඒ රථ වාහන සැලැස්මකට අනුව නියමිතව ගාල් කරන ඒක සම්බන්ධව සැලසුම් හදලා අපිව දැනුවත් කරලා ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයලා දින 4 පුරාවටම රැ නොනිදා පහන් කරමින් මේ කටයුත්ත වෙනුවෙන් සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ වගේම රථ වාහන නිසියාකාරව කිසිදු අවස්ථාවක තදබදයක් නොවන පරිදි නිසියාකාරව රථ වාහන සැලසුම් සහගතව මාර්ගයේ දෙපස සහ ගාල් කරන ස්ථානවල ගාල් කරන්නට සලස්වලා සියලු ආකාරයෙන් මේ පොසොන් කලාපය සාර්ථක කරගන්නට අපිට ඉතා විශාල දායකත්වයක් සහයෝගයක් දැක්වුවා. ඉතින් ඒ අනුව ලියංගහවල මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිතුමා ඒ වගේම වසම භාර කටයුතු කරන නිලධාරීතුමා ඇතුළු ලියංගහවල පොලිස් ස්ථානයේ සියලුම නිලධාරී මහත්වරුන්ට අඹදණ්ඩේගම තුම්පැලේ විහාරස්ථ ධම්මදාරී බෞද්ධ සංගමයේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම සිහිපත් කරනවා අපි ප්‍රචාරණ කටයුතු වලදී අපට බැනර් ප්‍රදර්ශනය කිරීම සඳහා බණ්ඩාරවල නගර මැදයේ බැනර් එකක් ප්‍රදර්ශනය කරන්නට අපට අවශ්‍යතාවය තිබුණා. නමුත් ඒ සඳහා අවශ්‍ය නීතිමය අවසරය අපිට ලබා ගැනීම සඳහා අපි බණ්ඩාරවල මහනගර සභාවට අපි ඉල්ලීම් ලිපි ඉදිරිපත් කරා. ඒ අවස්ථාවේ මේ ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා නාගරික කොමසාරිස්තුමා. එතුමා මැදිහත් වෙලා ඒ කමිටුවට අපි ඉල්ලීම් ලිපි ඉදිරිපත් කරලා කිසිදු මුදලක් අය නොකර නොමිලේම අපගේ ප්‍රචාරණ බැනරය බණ්ඩාරවල නගර මැදයේ ප්‍රදර්ශනය කිරීම සඳහා අපට ඉඩ ප්‍රස්තාව සලස්වලා දුන්නා. ඒ සියලු කටයුතු වෙනුවෙන් බණ්ඩාරවල මහනගර සභාවේ නාගරික කොමසාරිස්තුමා ඇතුළු කාර්යවලදී සියලු දෙනාටම අඹදණ්ඩේගම ධම්මදාරී බෞද්ධ සංගමයේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්නට කැමැතියි. ඒ වගේම මේ අවස්ථාවට අපගේ ආරාධනාව පරිදි 150කට ආසන්න වූ විශේෂ ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගී වුණා. යම් යම් අවස්ථාවන් වල බොහෝ රාජකාරී කටයුතු වල කාර්ය බහුලතාවයේ යෙදුණත් ඒ සියලුම දෙනා අපගේ ආරාධනාව මත මේ ස්ථානයට පැමිණිලා මේ පොසොන් කලාපය සාර්ථක කරගන්නට ඒ සියලු දෙනාගේම දායකත්වය
සහයෝගී උපකාරය අප වෙත ලබා දුන්නා. ඒ නිසාවෙන් අපගේ ආරාධනාව පරිදි මේ අවස්ථාවට සහභාගී වුණු සියලුම අපේ ගෞරවනීය ආරාධිත මුත්තන්ට ධම්මදාරි බෞද්ධ සංගමේ ගෞරවය ප්‍රණාමයේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්නට කැමැතියි. ඒ වගේම අඹදණ්ඩේගම වසම් 2 බඹරගම නියෝජනය කරමින් තියෙන එකම පන්සල හැටියට මේ පොසොන් කලාපය ක්‍රියාත්මක කරගෙන යන අතරතුරේදී ඒ අවශ්‍ය සියලු පහසුකම් සපයන්නට අපට අඹදණ්ඩේගම විසිරී පැතිරී තියෙන සියලු ස්වේච්ඡා සංවිධානවල ඒ සහාය අපට ලැබුණා. ඒ නිසාවෙන් මේ සියලු ස්වේච්ඡා සංවිධාන නියෝජනය කරන නිලධාරී මහත්මීන් සමාජික මහත්මීන් ඇතුළු සියලු දෙනාටම අපගේ ධම්මදාරි බෞද්ධ සංගමයේ ගෞරවය ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වගේම ජූලි මාසයේ මේ දින 4 පුරාවටම පැවැත්වූ මේ පොසොන් කලාපයේ දින 4 පුරාවටම දහස් සංඛ්‍යාත පැමිණි සියලු බැතිමතුන්ට මේ ස්ථානය මූලික කරගනිමින් මේ ස්ථානය කේන්ද්‍ර කරගනිමින් දන්සල් බොහෝ ප්‍රමාණයක් පැවැත්වුවා. ඒ දන්සල් සංවිධානය කරන්නට මූලික කාරක දැක්වූ සියලු නිලධාරීන්ට ඒ වගේ මේ දන්සල් සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයූ සියලු දෙනාටම දන්සල් කටයුතු සංවිධානය කරන්නට කැප වූ සියලු දෙනාටම අපගේ ගෞරවය මේ අවස්ථාවේදී පුද කරන්නට කැමැතියි. ඒ වගේ මේ සුබ සාධක සංගම් ආදී සියලු නිලධාරී මහත්මීන් සමාජිකවන් සියලු දෙනා මේ දන්සල් ආදී සංවිධානය කරන්නට මහත් කැපවීමක් දැක්වුවා. ඒ දන්සල් ආදී පැවැත්වීම නිසා තමයි මෙතරම් වර්ණවත් විචිත්‍රවත් පොසොන් කලාපයක් අපට අතිසාර්ථකව මේ විහාරස්ථානයේ සිද්ධ කරන්නට හැකියාව ලැබුණේ. ඒ නිසාවෙන් මේ දන්සල් පිරිනැමීම සඳහා දායකත්වයේ සහයෝගය ලබා දුන් ඉදිරිපත් වූ සියලුම සුබ සාධක සමිතිය ඇතුළු සියලුම කණ්ඩායම් වලට අපගේ ගෞරව ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරන්නට කැමැතියි. මේ පින්කම් මාලාව ආරම්භ කරන්නට පළමුව අපි සුබ මුහූර්තයන් ගලපලා ඒ කප් සිටවීම සිද්ධ කරන්න අවශ්‍ය වුණා. ඒ අවස්ථාවේදී අපිට කාර්යබහුලතාවය නිසා අපි එක දුරකථන ඇමතුමක් පමණයි ලබා දුන්නේ. විශේෂයෙන් මතක් කරනවා ජෝතිර් විශාරද වීරසිංහ මහත්මයා හල්පේ ප්‍රදේශයේ එතුමා අපට මේ දුරකථන ඇමතුම ලබා දුන් සැනින් අපට මේ අවශ්‍ය සුබ මුහූර්ත නැකත් ගලපලා සකස් කරලා දීලා මේ කටයුත්තේ කප් සිටුවීම ආදී සුබ මුහූර්තයන් වලට අවශ්‍ය වැඩ කටයුතු ආරම්භ කරන්නට අවශ්‍ය සුබ මුහූර්ත අප වෙත ලබා දුන්නා. ඒ වෙනුවෙන් මේ වීරසිංහ මහත්මයාට අපගේ ගෞරව ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරන්නට කැමැතියි. ඒ වගේම සිහිපත් කරනවා බැතිගී සරණිය ඉදිරිපත් කරමින් ගිය වර්ෂයේ වගේම මේ වර්ෂයේදී මේ පොසොන් කලාපයට සමගාමීව අඹදණ්ඩේගම තුම්පැලේ විහාරස්ථ ශ්‍රී ගුණානන්ද දහම් පාසලේ බැතිගී කණ්ඩායම දුවා දරුවන් සියලු දෙනා එකතු කරගෙන දහම් පාසලේ ගෞරවනීය ප්‍රධානාචාර්ය තුමා ඒ වගේම ගෞරවනීය ආචාර්ය මණ්ඩලයේ ආදරණීය දුවා දරුවන් දෙමාපියන් එකතු වෙලා මෙවර මේ පොසොන් කලාපයට සමගාමීව බැතිගී ප්‍රසංගය පැවැත්වුවා. ඒ සඳහා අප කැපවී කටයුතු කළ ප්‍රධානාචාර්යතුමා ගෞරවනීය ආචාර්ය මණ්ඩලයේ දුවා දරුවන් ඇතුළු සියලු දෙනාටම අඹදණ්ඩේගම තුම්පැලේ විහාරස්ථ ධම්මදාරි බෞද්ධ සංගමේ ගෞරවය ප්‍රණාමයේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම සිහිපත් කරන්නට ඕන පොසොන් කලාපයේ වර්ණවත් කරන්නට තවත් එක් අංගයක් විදිහට අපි පහන් කෝඩුවක් නිර්මාණය කරන්නට යෙදුණා. මේ පහන් කෝඩුව නිර්මාණය කිරීමේදී අපට අලුතෙන්ම මේ පහන් කෝඩුව නිර්මාණය කරන්නට සිද්ධ වුණා. ඒ අනුව ඊටාම සුළු කාලයකින් අපට නවීන ක්‍රමයට නිරූපණය කරන්නට පුළුවන් පහන් කෝඩුවක් නිර්මාණය කරලා ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සිද්ධ කරලා දුන්නා අපේ පහන් කෝඩුව නිර්මාණය කරපු අපේ බෞද්ධ සංගමේ සමාජිකයන් ඇතුළු පිරිස. ඒ සඳහා ඒ කැටයම් නිර්මාණය කිරීම, ඒ වගේම විදුලි රැහන් පද්ධති සවි කිරීම ආදී සියලු දේවල් සිද්ධ කරලා දුන්නේ පහන් කෝඩුව නිර්මාණය කළ සියලු දෙනාටම අපගේ ගෞරව ප්‍රණාමය මේ අවස්ථාවේදී අපි පුද කර සිටිනවා. මේ කටයුත්තේ සමාරම්භය දිනේදී සහ දින 4 පුරාවටම මේ විහාරස්ථානයේ පැමිණෙන සියලු ආරාධිත මුත්තන් ඇතුළු සතරවේරුවේ සියලු දෙනාත් අවට ප්‍රදේශවල සියලු දෙනාත් පිළිගැනීමක් වශයෙන් අපි තොරණක් නිර්මාණය කරන්නට අදහස් කළා. ඒ තොරණ නිර්මාණය කිරීමේලා පොරෝගාමීව කටයුතු කළ එම්.ඩී. මුනිදාස මහත්මයා ඇතුළු ඒ පිරිස අපි ඉතාමත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරන මේ අවස්ථාවේදී මහත් කැපවීමක් කරලා මේ තොරණ ඉතාම සුන්දර ස්වභාවික ද්‍රව්‍ය එකතු කර ගනිමින් ඉතාම ලස්සනට මේ තොරණ නිර්මාණය කරලා දුන්නා. ඉතින් මේ පිරිසට අපි ඉතාමත් ගෞරවයෙන් යුතුව ස්තුතිවන්ත වෙනවා මේ පොසොන් කලාපය සාර්ථක කරගන්නට දැක්වූ දායකත්වයේ පිළිබඳව. ඒ වගේම සිහිපත් කරනවා අපට මේ පොසොන් කලාපයේ ප්‍රධානම අංගය විදිහට අපි
ඒ තොරන් රාජයා ප්‍රදර්ශනය කිරීම තමයි අපේ අරමුණ වුණේ. ඉතින් අපිට ඒ තොරන් රාජයා කිසි පැකිලීමකින් තොරව දුර බැහැර බලන්නේ නැතුව මහන්සිය බලන්නේ නැතුව අපේ විහාරස්ථානයේ තොරන් රාජයා ලබා දෙන්නට කැමැත්ත ප්‍රකාශ කරේ. තොරන් රාජයාගේ හිමිකරු අයිතිකරු අපේ අමරසේන මහත්මයා මීරිගම ප්‍රදේශයේ එතුමා දින 10කට ආසන්න ප්‍රමාණයක් අපිත් එක්කම රැඳිලා ඉඳලා විහාරස්ථානයේ මේ කටයුත්ත ඉතාම සාර්ථකව සිද්ධ කරන්නට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කරලා දුන්නා. එතුමාගේ විශ්වාසනීය සේවය නිසාවෙන් තමයි අපට සියලු දෙනා වෙනුවෙන් එවැනි අලංකාරවත් පොසොන් කලාපයක් නිර්මාණය කරන්නට පවත්වන්නට හැකියාව ලැබුණේ. එනිසාවෙන් අමරසේන මහත්මයාට අපගේ ගෞරව ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම පොසොන් කලාපයට සමගාමීව අපි භූත මන්දිරයක් නිර්මාණය කරා. මේ භූත මන්දිරය වෙන දාට වඩා සුවිශේෂී භූත මන්දිරයක් විදියටයි අපි දුටුවේ. දැඩි කැපවීමක් දක්වලා දවස් 25කට ආසන්න ප්‍රමාණයක ශ්‍රමය කැප කරලා මේ දහම් පාසලේ ආදරණීය වැඩිහිටි දරුවන් ඇතුළු තරුණ පිරිස එකතු පහද වෙලා මේ භූත මන්දිරය මීටර් 400කට අධික දුරකින් යුක්තව දැඩි කැපවීමක් මහන්සියක් වැය කරමින් නිර්මාණය කරන්නට යෙදුණා. මේ පොසොන් කලාපයේ සාර්ථක අංගයක් විදියට අපි මේ භූත මන්දිරය සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන්නට යෙදුණා. ඒ සියලු තරුණ පිරිස ඒ නිසාවෙන් ඒ භූත මන්දිරය නිර්මාණය කළ සියලුම තරුණ පිරිසේ මහත්මින් සියලු දෙනාටම අපගේ ගෞරව ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරන්නට කැමැතියි. ඒ වගේම අපට මේ පොසොන් කලාපයේ සාර්ථක කරගන්නට පොසොන් කලාපයේ විරිඳු වාදන ශිල්පීය දායකත්වය ලබා දුන්නා. අපට බොරලන්ද ප්‍රදේශයේ ඉතාම කීර්තිමත් විරිඳු ගායන ශිල්පියෙක් විදියට කටයුතු කරන නම් දරා සිටින ලංකාව පුරා විහිදී පැතිරී තමන්ගේ සේවය සපයන කිච්චිරි බණ්ඩාර මහත්මයා ඉතාමත් ගෞරවයෙන් අපි සිහිපත් කරනවා. එතුමාගේ විශ්වාසනීය වචනය දුන්නා වගේම අපට මේ පොසොන් කලාපයේ දින 4ම වර්ණවත් විදියට සියලු දෙනාගේම සිත් ඇද ගන්න ආකාරයට ඒ විරිඳු වාදන ශිල්පයේ විරිඳු ගායන ශිල්පය විරිඳු ගායනා කරමින් එතුමාගේ දායකත්වය අපට ලබා දුන්නා. මුදලට එහා ගිය සේවාවක් එතුමාගෙන් අපට ලැබුණා. එනිසාවෙන් ඉතාමත් ගෞරවයෙන් යුතුව අපි මේ අවස්ථාවේදී කිච්චිරි බණ්ඩාර අපේ විරිඳු වාදන ශිල්පී මහත්මයාට ධම්මදාරි බෞද්ධ සංගමේ ගෞරවය ප්‍රණාමයේ ස්තුතිය පුද කර සිටිනවා. සංග්‍රහ කටයුතු සිද්ධ කිරීම සඳහා අපි පොසොන් කලාපයේ පැවැත්වූ දින 4 පුරාවටම මේ අවස්ථාවට සහසම්බන්ධ වුණු විශේෂ ආරාධිත අමුත්තන්ට විශේෂ පිරිස් සඳහා අපි දේශපැන් සංග්‍රහයක් වෙනම ස්ථානයක සූදානම් කර තිබුණා. ඉතින් අපේ කාර්යබහුලතාවයත් එක්ක අපිට ඒ සඳහා අවශ්‍ය කටයුතු සිද්ධ කරන්නට අවස්ථාව තිබුණේ නැති නිසා අපි අඹදණ්ඩේගම කුලංගල සමිතියේ නිලධාරී මහත්මීන් ඇතුළු සමාජිකාවන් කීප දෙනෙකුට අපි ආරාධනා කරා මේ කටයුතු සඳහා කිසිදු පැකිලීමකින් තොරව ඒ දින 4 පුරාම Tamanගේ කැපවීම ඉතාම දැඩි කැපවීමකින් යුක්තව විශ්වාසවන්ත විදියට ඒ සංග්‍රහ කටයුතු ආදී සොයලා බලලා කිසිම කෙනෙකුට අඩුපාඩුවක් නොවන ආකාරයට ඒ සංග්‍රහ කටයුතු සිදු කරන්නට කැප වුණු කුලංගල සමිතියේ නිලධාරී මහත්මීන් ඇතුළු සමාජිකාවන් සියලු දෙනාටම ධම්මදාරි බෞද්ධ සංගමේ ස්තුතිය ගෞරවය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම තොරන් රාජයා නිර්මාණය කරන්නට අපි දින 10ක වගේ කාලයක් පුරාවටම විහාරස්ථානයේ රෑ පහන් වනතුරු සමහර දවස් ඒ වගේම නැත්නම් රාත්‍රී 12 විතර වෙනකන් අපි විහාරස්ථානයේ බොහෝ පිරිසක් කටයුතු කරා. ඒ සියලු දෙනාටම අවශ්‍ය රාත්‍රී කෑම සපයලා දෙන්නට බොහෝ පිරිසක් අපේ සතර පෙරුවේ සුපින්වත් අය ඉදිරිපත් වුණා. ඒ දින කීපය පුරාවටම රාත්‍රී කෑම වේල, උදෑසන කෑම වේල, දහවල කෑම ආදී සපයමින් සංග්‍රහ ලබා දෙමින් ඒ දායකත්වයේ ලබා දුන් සියලුම අපේ ආදරණීය සුපින්නතුන්ට අපගේ ගෞරව ප්‍රණාමයේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්නට කැමැතියි. මේ අවස්ථාවේදී මතක් කරනවා මේ පොසොන් කලාපයේ සාර්ථක කරගන්නට අපි අවශ්‍ය කැනපිසා හට් ස්ටේජ් ආදී සියල්ල අපි ඇනවුම් කරා සාකේටරින් ආයතනය තුලින්. ඉතින් එතුමාගේ විශ්වාසවන්තනීය සේවය අපට ලබා දුන්නා. මුදලට එහා ගිය සේවාවක් විදියටයි අපි හැමදාම දකින්නේ. ශාකේටරින් අධිපතිතුමා ඊටාම විශ්වාසවන්තනීය ආයතනයක් විදියටයි අපි සලකන්නේ. එතුමාගේ ආයතනයේ ඊටාමත් නිහතමානී සේවක පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාම ඇවිල්ලා අපේ විහාරස්ථානයේ අපි නම් කරන ලද ස්ථාන සියල්ලේම ඒ අවශ්‍ය කැනපි හට් නිර්මාණය කරලා
ඒ අවශ්‍ය පහසුකම් සලස්සලා දුන්නා. ඒ සියලු දෙනාටම ශාකේටරින් ආයතනයේ අධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මේ පොසොන් කලාපය සාර්ථක කර ගැනීමට දැක්වූ දායකත්වයේ වෙනුවෙන් අඹදණ්ඩේගම ධම්මදාරි බෞද්ධ සංගමේ ප්‍රණාමයේ ස්තුතිය ගෞරවය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම සිහිපත් කරන්නට ඕන මේ කටයුතු ආරම්භයේ සිටම ප්‍රවාහන පහසුකම් අත්‍යවශ්‍ය කාරණාවක් වුණා. ඉතින් ආරාධනා කමිටු ආරාධනා කරන්නට යන්නට ඒ වගේම නොයෙකුත් සුවිශේෂී පුද්ගලයන් හමු වෙන්නට යන්නට සහ ප්‍රචාරණ කටයුතු බැනර් ප්‍රදර්ශනය කිරීම ආදී කටයුතු සඳහා අපට ප්‍රවාහන පහසුකම් අවශ්‍ය වුණා. ඒ සඳහා අපට ප්‍රවාහන පහසුකම් ලබා දීමට කටයුතු කළ අපේ ආදරණීය සුපින්වත් කිහිප දෙනෙක්ම අපේ ගම්මානයේ නියෝජනය කරන ඒ සියලුම මහත්වරුන්ට අපගේ ගෞරවය ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඔබ දැක්වූ සහයෝගය නිසාවෙන් මේ පොසොන් කලාපය අපට සාර්ථකව කරගන්නට හැකියාව ලැබුණා කියන කාරණාව ඉතාමත් ගෞරවයෙන් යුතුව අපි මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ වගේම පොසොන් පොහොය දිනයේදී අප විහාරස්ථානයේ මේ විචිත්‍රවත් පොසොන් කලාපය ආලෝකමත් කරන්නට පහන් 1000ක් පූජා කරමින් තමන්ගේ මූල්‍යමය ශක්තිය ධන පරිත්‍යාගය පුද්ගලික ධන පරිත්‍යාගයෙන්ම පහන් 1000ක් මේ විහාරස්ථානයට රැගෙන ඇවිල්ලා ඒ තෙල් තිර ආදී සියල්ල ඔහුගේ පුද්ගලික වියදමෙන් දරලා නෙළුම් මල් 300කට ආසන්න ප්‍රමාණයක් විහාරස්ථානයට පූජාවන් සඳහා රැගෙන ඇවිල්ලා අති විශාල පහන් පූජාවක් සහ මල් පූජාවක් සිදු කරන්නට යෙදුණ අපේ ශාන්ත මහත්මයා වෙළඳ ව්‍යාපාරික ශාන්ත මහත්මයා එතුමාත් ඉතාම ගෞරවයෙන් යුතුව අපි සිහිපත් කරනවා ස්තුති පූර්වකව එතුමා දැක්වූ දායකත්වයේ සහයෝගය ඒ ආලෝකකරණයට එදා දවසේ පොය දවසේ පහන් ආලෝකයෙන් මාර්ගයේ දෙපස විහාරයේ විහාරස්ථාන භූමියේ සියලු ප්‍රදේශ පහන් ආලෝකයෙන් ආලෝකමත් කරලා අතිශය විචිත්‍රවත් ආකාරයට මේ පොසොන් කලාපයට එතුමා ආලෝකමත් බවක් ලබා දුන්න එතුමාට අපගේ ගෞරවය ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම සිහිපත් කරනවා ඒ පහන් දැල්වීම සඳහා පහන් මැට ඉදි කරමින් ඒ වගේම පොහෝ දින ධර්ම දේශනාවක් පවත්වමින් පොහෝ දිනේදී පොසොන් කලාපයට සමගාමීව මේ ස්ථානයට පැමිණි දහසකුත් බැතිමතුන් සඳහායි දන්සල් ආදී සංග්‍රහයන් සිද්ධ කරමින් අපේ පිටවල තරුණ කැල ඇතුළු ගම්වාසී සියලු දෙනාම අපිට මහත් දායකත්වයක් දැක්වුවා. ඒ සියලුම කර්තව්‍යයන් වෙනුවෙන් මේ උතුම් කටයුතු සාර්ථක කරගන්නට ඒ පිටවල තරුණ කැල ඇතුළු ගම්වාසීන් දැක්වූ සහයෝගය වෙනුවෙන් අඹදණ්ඩේගම තුම්පැලේ විහාරස්ථ ධම්මදාරි බෞද්ධ සංගමේ ගෞරව ප්‍රණාමය ස්තුතිය අපි පිටවල තරුණ කැල ඇතුළු සියලු දෙනා වෙනුවෙන් මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම සිහිපත් කරන්නට ඕන අපට මේ තොරන් රාජයා ආලෝකමත් කිරීම සඳහා විශේෂ වූ විදුලි පරිපත පද්ධතියක් අපට සවි කර ගන්නට අවස්ථාවක් ලබා ගන්නට වුණා. ඒ අවස්ථාවේදී අපි ඇල්ල විදුලි අධිකාරීතුමන්ට ඒ ඉල්ලීම් කරා. ඒ අනුව අපි සිහිපත් කරනවා ඊටාම යොහුසුළු ඒ සඳහා එතුමන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වී තිබුණා ඒ සියලු කාර්ය මණ්ඩලය. ඒ අනුව මේ තොරන් රාජ්‍ය නිර්මාණය කිරීමේදී ඒ ආලෝකමත් කිරීම සඳහා අමතර తాවකාලික විදුලි රෑන් පද්ධතියක් සවි කරලා දීලා දැනුවත් කළ වහාම ඇවිත් මේ සියලු අඩුපාඩුකම් පිළිබඳව සොයලා බලලා ඊටාම අග්‍රගණ්‍ය සේවාවක් අපට සැපයුවා ශ්‍රී ලංකා විදුලි වල මණ්ඩලය ඇල්ල ඩිපෝ ආයතනය. ඉතින් ඊටාමත් ගෞරවයෙන් යුතුව මේ ප්‍රධාන විදුලි ඉංජිනේරුතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය අපි මේ ලාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. මොකද විදුලිය බිඳ වැටෙන්නට ඉඩ නොදී බිඳ වැටුණත් ඊටාම ශනේකින් සකස් කරලා දීමට අවශ්‍ය සියලු පහසුකම් මේගොල්ලෝ ඒ සියලු දෙනා සූදානමින් සිටි අපේ මේ කටයුත්ත සාර්ථක කරලා දෙනවා කියන විශ්වාසයෙන් යුක්තව ඉතින් ඒ වගේ සුවිශේෂී රාජ්‍ය ආයතනයක් විදියට සුවිශේෂී අග්‍රගණ්‍ය කැපවීමක් සේවයක් අපට මේ පොසොන් කලාපේ සාර්ථක කරගන්නට විදුලි වල මණ්ඩලය ඇල්ල ඩිපෝවේ ආයතනයේ සියලු දෙනා අපට ලබා දුන්නා. ඒ නිසා වෙන්නේ ඇල්ල විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන විදුලි ඉංජිනේරුතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම අඹදණ්ඩේගම ධම්මදාරි බෞද්ධ සංගමේ ගෞරවය ප්‍රණාමී ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම අපි මේ පොසොන් කලාපයට සමගාමීව අප විහාරස්ථානයේ ලක්ෂ 2කට අධික විදුලි බුබුලු වලින් සැරසීම් කටයුතු සිද්ධ කරා. නොයෙක් ප්‍රදේශ නොයෙක් ස්ථාන අපි ආලෝකමත් කරන්නට යෙදුණා විදුලි බුබුලු දැල්වමින්. ඉතින් මේ සියලු කටයුතු ඉතාම සුන්දර ආකාරයට ලස්සන ආකාරයට සිත් ඇත ගන්නා සුළු ආකාරයට
විශ්වාසනීයව සිද්ධ කරන්න යුතුන. ඒ වගේම ශබ්ද පරිපාලන කටයුතු ආදී සියල්ල සිද්ධ කර දීම සඳහා දින ගණනක් රැ නොනිදා මේ කටයුත්ත වෙනුවෙන් කැපවී කටයුතු කළ අපේ ඌව ප්ලෑස් සවුන්ඩ්ස් අධිපතිතුමා මහේන්ද්‍ර මහත්මයා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය ඉතින් ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. එතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය මේ පොසොන් කලාපයේ සාර්ථක කරගන්නට දැක් වූ දායකත්වය අතිමහත් අතිවිශාල දායකත්වයක් දැක්වා දින 3ක් 4ක් විතර පුරාවටම පැයකටත් වඩා ආසන්න අඩු කාලයක් ඒ සියලු දෙනාට නිින්ද ලැබුණේ මේ කටයුත්ත වෙනුවෙන් නොනිදා පහන් කරමින් ඒ සියලු ආකාරයේ සැරසිලි විදුලි බබළු සැරසිලි කටයුතු ශබ්ද පරිපාලන කටයුතු ඉතාම සාර්ථකව සිද්ධ කරන්නට යෙදුණා. ඒ නිසා වෙන්නේ විශ්වාසනීය සේවය වෙනුවෙන් ඌව ප්ලෑස් සවුන්ඩ්ස් අධිපතිතුමා මහේන්ද්‍ර මහත්මයා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සියලුම මහත්වරුන්ට අඹදණ්ඩේගම තුම්පෑලේ විහාරස්ථ ධම්මදාරි බෞද්ධ සංගමේ ගෞරවය ප්‍රණාමයේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම මතක් කරන්නට ඕන මේ ධම්මදාරි බෞද්ධ සංගමේ මේ උතුම් කටයුත්ත පිළිබඳව ගම්මානයේ සහ අවටගම් ප්‍රදේශ සඳහා නොයෙකුත් අවස්ථාවන් වල අපි ප්‍රචාරණ කටයුතු සිදු කරන්නට යෙදුණා. ඒ සඳහා අවශ්‍ය ශබ්ද විකාශන යන්ත්‍ර ලබා දීම සඳහා අපට පූර්ණ දායකත්වය ලබා දුන්නා. කවදත් අපේ මේ සියලු කටයුතු සඳහා සහයෝගය ලබා දෙන අනුර සාන්ත මහත්මයා ගලහිටියාව TW අනුර සාන්ත මහත්මයා එතුමා කවදත් අපට මෙවැනි උතුම් ශාසනික සමාජීය කටයුතු වලදී මේ ශබ්ද විකාශන යන්ත්‍රය ඇතුළු එතුමාගේ සියලු දායකත්වයන් ලබා දෙමින් මේ සඳහා අවශ්‍ය පහසුකම් සලසනවා. මෙවරත් මේ පොසොන් කලාපය වෙනුවෙන් එතුමා ඒ ශබ්ද විකාශන යන්ත්‍ර ලබා දෙමින් ඒ දින ගණන් කැප කරමින් මේ සඳහා අවශ්‍ය පහසුකම් සැලසුවා උපකාර කරා සහයෝගය ලබා දුන්නා. ඒ වෙනුවෙන් අනුශාන්ත මහත්මයාට අපගේ ගෞරවය ප්‍රණාමී ස්තුතිය මේ මොහොතේ පුද කර සිටිනවා. ඒ වගේම සිහිපත් කරනවා මේ පොසොන් කලාපය සාර්ථක කරගන්නට බණ්ඩාරවල නගරයේ වෙළඳ ප්‍රජාව සහ බණ්ඩාරවල තොග වෙළඳ මධ්‍යස්ථානයේ සියලුම මහත්වරුන් වෙළඳ ප්‍රජාව අපට මූල්‍යමය සහයෝගය ලබා දුන්නා. අපි ඒ ස්ථානවලට ගිය සියලු අවස්ථාවන් වල ඉතාමත් ගෞරවයෙන් යුතුව අපි සිහිපත් කරන ඒ සියලුම දෙනා ඔබ දැක් වූ සහයෝගය මූල්‍යමය ශක්තිය නිසාවෙන් අපට අතිසාර්ථක පොසොන් කලාපයක් අපේ විහාරස්ථානයේදී සිද්ධ කරගන්නට පුළුවන්කම ලැබුණ නිසාවෙන් ඒ සියලු වෙළඳ ප්‍රජාව නියෝජනය කරන මහත්මයාත්මින් සියලු දෙනාටම අඹදණ්ඩේගම ධම්මදාරි බෞද්ධ සංගමේ ගෞරව ප්‍රණාමය මේ මොහොතේ පුද කර සිටිනවා. ඒ වගේම සිහිපත් කරන්නට ඕන අපි මේ පොසොන් කලාපයේ සමගාමීව 13 වෙනි දින රාත්‍රියේදී අපි පොසොන් කලාපයේ සමගාමීව පැවැත්වුවා මහා ෆ්‍රයිඩ් රයිස් දන්සලක් ධම්මදාරි බෞද්ධ සංගමේ මූලිකත්වයෙන්. ඒ දන්සල් කටයුතු සාර්ථකව ඒ සංග්‍රහ කටයුතු සිද්ධ කරන්නට ඊටාම ක්‍රමවත්ව පිළිවෙලට පිරිසිදුවට සියලු දෙනා වෙනුවෙන්ම සාර්ථකව මේ දන්සල සංග්‍රහ කටයුතු සිද්ධ කරන්නට අපි ආරාධනා කරා ලක්සිරි ඉස්සර යවුන සමාජයේ නිලධාරී මහත්වරුන් ඇතුළු ඒ සමාජික සියලුම තරුණ මහත්වරුන්ට කිසිදු පැකිලීමකින් තොරව ඊටමත් ගෞරවයෙන් යුක්ත වේ ආරාධනාව පිළි අරගෙන මේ බද්දන්සලේ කටයුතු සහ පොසොන් කලාපයේ කටයුතු සාර්ථක කරගන්නට ඒ තිසර යවුන සමාජයේ දායකත්වය අප වෙත ලබා දුන්නා. අති සාර්ථක වේ වයිට් රයිස් දන්සල නිමාවටපත් කරගන්නට හැකියාව ලැබුණේ අපට නිසකවම තිසර යවුන සමාජයේ සියලු දෙනා දැක් වූ ඒ දායකත්වයේ නිසාවෙන් තිසර යවුන සමාජයේ ගෞරවනීය නිලධාරී මණ්ඩලයට ඒ සමාජික තරුණ මහත්වරුන් සියලු දෙනාටම අඹදණ්ඩේගම ධම්මදාරි බෞද්ධ සංගමේ ගෞරවය ප්‍රණාමයේ ස්තුතිය මේ මොහොතේදී පුද කර සිටිනවා. ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා මේ වෙලාවේ මේ දින 4 පුරාවටම සහ පොසොන් කලාපයේ ආරම්භක දිනයේ සිටම අවසානයේ දක්වාම කිසිදු වෙලාවක කිසිදු අවස්ථාවක විහාරස්ථානයට ජලය මගහැරීමකින් තොරව බාධාවකින් තොරව ජලය ලබා දීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයුව අපේ අලුකුල්පත ගලහිටියාව ජල යෝජනා ක්‍රමයේ නඩත්තු බහරකාර විදිහට කටයුතු කරන ගලහිටියාව W නිසාන්ත මහත්මයා ඉතාමත් ගෞරවනීය නිහඬ සේවයක් එතුමා අපට මේ දින ගණනාව පුරාම රැ නොනිදා මේ ස්ථානයේ රැඳී සිටිමින් සියලු ලැබෙන හැම අවස්ථාවකම මේ සම්බන්ධව කටයුතු කරමින් මේ යම් ඉදිකිරීම් කටයුතු වලදී හානි වන ජල නල ඉතාම ශනිකව යථා තත්ත්වයට පත් කරලා ජලය අපතට නොයන ආකාරයට කටයුතු කරලා අපේ නිසාන්ත මහත්මයා අපට ලොකු දායකත්වයක් සහයෝගයක් දැක්වුවා. එතුමාට විශේෂ වශයෙන් අපි මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා බෞද්ධ සංගමයේ වෙනුවෙන් මෙවැනි කටයුතු වලින් අපට දැක් වූ දායකත්වයේ පිළිබඳව. ඒ වගේම සිහිපත් කරනවා මේ පොසොන් කලාපයේ සාර්ථක කරගන්නට
පොසොන් කලාපයේ කටයුතු ආරම්භ කරන මේ ඉදිකිරීම් කටයුතු නිර්මාණ කටයුතු සිද්ධ වෙන අවස්ථාවන් වල විහාරස්ථානයට නොදිරින් ඉන්න අපේ දායක පවුල් වල සියලුම දෙනා අපට අවශ්‍ය ආයුධ අමුද්‍රව්‍ය අවශ්‍ය වෙලාවට අපට විහාරස්ථානයේ නොමැති පහසුකම් අපට කිසිදු පැකිලීමකින් තොරව ලබලා දීලා මේ සඳහා මේ විහාරස්ථානයේ අවට සියලු දෙනා ලොකු දායකත්වයක් කැපවීමක් දැක්වුවා. ඒ සියලු දේ වෙනුවෙන්ම විහාරස්ථානයේ අවට සිටින සියලුම අපේ දායක සුපින්නතුන් සියලු දෙනාට අපගේ ගෞරවය ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම මේ අවසන් දින 13 වෙනි දින පැවැත් වූ ධම්මදාරි බෞද්ධ සංගමේ මූලිකත්වයෙන් පැවැත් වූ මහා ෆ්‍රයිඩ් රයිස් දන්සලේ ඉවීම් කටයුතු සඳහා මූලිකත්වයෙන් කටයුතු කරපු අපේ ප්‍රධාන සුපවේදී එච්.එම්. කරුණාතිලක මහත්මයා විශේෂයෙන් සිහිපත් කරනවා. එතුමා ඇතුළු පිරිස විශේෂ දායකත්වයක් දක්වමින් ඊටාම සෞඛ්‍ය ආරක්ෂිත ආකාරයට මේ ආහාර සියල්ල සූදානම් කරලා ඊටාම ප්‍රණීත ෆ්‍රයිඩ් රයිස් දන්සලක් විදියට මේ කටයුතු නිමා කරන්නට අවශ්‍ය සියලු යොම් කටයුතු වලින් සහයෝගය ලබා දුන්න අපේ සුපින්වත් පිරිස ඊටමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. පෙර දින උදෑසන විහාරස්ථානයේ අපේ ප්‍රධාන සුපවේදීතුමා පැමිණියේ. එතුමා නැවත නිවසට ගියේ මේ දන්සල් කටයුතු නිමාවටපත් කරලා දින දෙකකට පසු උදෑසන තමයි එතුමා විහාරස්ථානයෙන් පිට ගියේ. තරම් විශ්වාසයෙන් යුතුව එතුමා ඊටාම කැපවීමෙන් යුක්තව මේ දන්සල් කටයුතු නිමාවටපත් වන තුරුම මේ කටයුතුත් එක්ක රැඳිලා හිටියා. එතුමා ඇතුළු එතුමාම නම් කළ කාර්ය මණ්ඩලයක් එතුමා මේ අවස්ථාව සඳහා සූදානම් කරගත්තා. ඒ සඳහා නොඑක ආකාරයෙන් අප වී කටයුතු කළ ඒ යොම් ආදී කටයුතු ඒ වගේම මේ සංග්‍රහ කිරීම කටයුතු සඳහා දායකත්වයේ ලබා දුන්නු සියලුම දෙනාට විශේෂ වශයෙන් ධම්මදාරි බෞද්ධ සංගමේ ගෞරවය ප්‍රණාමය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම සිහිපත් කරනවා මේ උතුම් කටයුත්ත මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් සිද්ධ කරන්නට අපි ධම්මදාරි බෞද්ධ සංගමයේ විදියට අභිනවයෙන් අපි ආරම්භ කරලා මාසයකටත් වඩා අඩු කාලයක් තුල අපි මේ උතුම් කටයුතු සංවිධානය කළේ. ඉතින් ඒ අනුව ඉතා අතිසාර්ථක පොසොන් කලාපයක් විදියට අපට මේ කටයුත්ත අපේ පළවෙනි ධම්මදාරි බෞද්ධ සංගමයේ පළමු වැඩසටහන විදියට අතිසාර්ථක පොසොන් කලාපයක් අපට සියලු දෙනා වෙනුවෙන්ම ඉදිරිපත් කරන්නට හැකියාව ලැබුණා. මේ පොසොන් කලාපයේ මෙතරම් සාර්ථක කරගන්නට අපට ශක්තියක් වුණේ ධම්මදාරි බෞද්ධ සංගමේ නිලධාරී මහත්වරුන් වගේම අපේ ආදරණීය සමාජික මහත්වරුන් පිරිස සියලුම දෙනා එකවන්ව එකට හිටගෙන සියලු දෙනා පොදු ආකල්පයෙන් යුක්තව අතිසාර්ථකව මේ පොසොන් කලාපයේ නිමාවටපත් කරනවා කියන උතුම් චේතනාවෙන් අදිෂ්ඨානයෙන් යුක්තව සියලු දෙනාම සියලු කැපකිරීම් සිද්ධ කරා මේ දින ගණනාවක් පුරාම විහාරස්ථානයේ රැඳී ඉඳිමින් සියලු රාජකාරී සියලු ජීවන උපායන් පසකලා මේ පොසොන් කලාපයේම සාර්ථක කරගන්නට අවශ්‍ය කැපවීම් සිද්ධ කළ පිරිස් බොහොමයි. ඒ සියලු දෙනාටම ධම්මදාරි බෞද්ධ සංගමයේ නියෝජනය කරන සමාජික මහත්වරුන් සියලු දෙනාටම ධම්මදාරි බෞද්ධ සංගමයේ සභාපතිවරයා විදියට මගේ ගෞරවය ප්‍රණාමය සියලු දෙනා වෙනුවෙන්ම මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම ධම්මදාරි බෞද්ධ සංගමයේ වෙනුවෙන් විදේශගතව ඉඳලා ඒ වගේම කොළඹ ප්‍රදේශයේ ඇතුළු දුර බැහැර ප්‍රදේශවලින් සිට මේ කාරණාව සිහිපත් කළ සැනින්ම අපට මූල්‍යමය දායකත්වයේ ශක්තිය දැක්වූ සියලු පිරිස් ඉතාමත් ගෞරවයෙන් යුතුව අපි සිහිපත් කරනවා. ඒ වගේම අපේ සමාජික මහත්වරුන් සියලු දෙනාම අපි ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ වෙලාවේදී මේ සඳහා මූල්‍යමය දායකත්වයේ යම් කෙනෙක් දැක්වුවා නම් අපි නම් වශයෙන් සඳහන් කරන්නට කරන්නේ නැහැ. බොහෝ පිරිසක් අපට මූල්‍යමය දායකත්වය ලැබලා දීලා තියෙනවා. ඒ සියලු දෙනාටම මේ අතිසාර්ථක පොසොන් කලාපය උත්කර්ෂවත් ආකාරයෙන් සිද්ධ කරන්නට ආධාර උපකාර සහයෝගය ලබා දීම පිළිබඳව අපගේ ගෞරවය ප්‍රණාමය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම සිහිපත් කරනවා අතිවිශාල දහස් සංඛ්‍යාත ගංගාවක් අපේ තුම්පැලේ විහාරස්ථානයේට ඉතිහාසයේ කිසිම දිනක නොපැමිණුණු ආකාරයට මහා ජන ගංගාවක් පැමිණිය අපේ විහාරස්ථානයේ වැඳ පුදා ගනිමින් මේ පොසොන් කලාපය නරඹන්නට ඒ සියලුම දෙනාට අපගේ ගෞරවය ප්‍රණාමය පුද කර සිටිනවා ධම්මදාරි බෞද්ධ සංගමයේ වෙනුවෙන්. ඒ වගේම අපි මේ අවස්ථාවේදී ආරාධනා කරනවා අපි නොකඩවත් සෑම වර්ෂයකම මේ පොසොන් කලාපය අපි ක්‍රියාත්මක කරන්නට සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාටම නිරන්තරයෙන්ම තුම්පැලේ විහාරස්ථානයේ බෞද්ධ
ධම්මදාරී බෞද්ධ සංගමයත් එක්ක රැඳී ඉන්න කියන ආරාධනාව සිද්ධ කරනවා අපි හැමදාම සියලු දේ වෙනුවෙන්ම ගමේ විහාරස්ථානයේ ශාසනික සමාජීය මෙහෙවර වෙනුවෙන්ම නිර්මාණය කරන පිහිටවන ලද ධම්මදාරී බෞද්ධ සංගමය වෙනුවෙන් සියලු දෙනාම අත්වැල් බැඳ ගන්න කියන ආරාධනාව කරමින් නැවත වතාවක් මේ උතුම් කටයුත්ත අඹදණ්ඩියගම ධම්මදාරී බෞද්ධ සංගමය මගින් පවත්වන්නට යෙදුණු පොසොන් කලාපය සාර්ථක කර ගන්නට සහයෝගයේ ආධාරය උපකාරය වචනයකින් හෝ උදව් උපකාර කළ සියලු දෙනාටම ධම්මදාරී බෞද්ධ සංගමයේ ගෞරව ප්‍රණාමය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරමින් අපගේ ස්තුති ප්‍රකාශය මෙතනින් නිමාවට පත් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා